Welcome back to our UK Story YouTube channel. මේ මම 2026 අවුරුද්ද කියන පළවෙනි vlog එක. Christmas week එකේ අපි ice skating ගියා. ඔගොල්ලෝ මේ දකින්නේ ice rink එක. මැද ලොකු Christmas tree එකකුත් තිබුණා. online තමයි අපි tickets purchase කළේ. මෙතනට ඇවිල්ලා tickets පෙන්නලා අපේ shoe size එක කිව්වම ඒගොල්ලෝ අපේ size එකට ගැලපෙන ice skates දෙනවා. ඒගොල්ලන්ගෙන් ice skates ඉල්ලගෙන අපි දාගෙන ආපු සපත්තු ඒගොල්ලන්ට බාර දෙනවා. ස්කේටිංగ్ සෙෂන් එක ඉවර වුණාම ice skates බාර දීලා අපි දාගෙන ආපු සපත්තු ඉල්ල ගන්නවා. එක සෙෂන් එකකට ice rink එක ඇතුළට ගන්නේ සීමිත ප්‍රමාණයක්. එක සෙෂන් එකක් මිනිත්තු 45ක්. ice skates දාගෙන වීරයා වගේ හිටියට rink එක ඇතුළට ගියාට පස්සේ මාව 3 පාරක් වැටුණා. ඉතින් මම ice rink එක ඇතුලේ වැඩි වෙලා හිටියේ නෑ. online tickets purchase කරන්න යනකොට මේ session එකේදී Santa Claus visit කරන්න එනවා කියලා තිබුණා. ඒක නිසා තමයි අපි විශේෂයෙන්ම මේ session එක pick කළේ. මට කරගන්න බැරි වුණාට මේ තුන්දෙනා නම් ලස්සනට ස්කේට් කළා. පොඩි අයට මේ නිල් පාටට පේන skating aids ගන්න පුළුවන්. නංගබබාට කියලා අපි skating aid එකකුත් අරගෙන මම try කරා ඒකින්වත් ගොඩ දාගන්න. හැබැයි හරි ගියේ නැහැ. ice skating ගැන ගොඩක් විස්තර මම ගිය අවුරුද්දේ winter wonderland ගිය vlog එකෙන් share කරා. ඒ vlog එක බලන්න බැරි වුණු කෙනෙක් ඉන්නවා නම් channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ice skating කරනකොට penguin කෙනෙක් වගේලු ඇවිදින්න ඕනේ. first time skate කෙනෙකුට මට දෙන්න පුළුවන් හොඳම advice එක තමයි YouTube එකේ තියෙනවා ice skating tips. ඒවා බලලා යන්න. මම හිතාගෙන හිටියා ඔය වැඩේ කරනවා කියලා. හැබැයි මට වෙලාවක් ලැබුණේ නැහැ. ඉතින් මම දෙවනි වතාවටත් fail වුණා. මෙයා නම් පාස් බලන්නකො වීරයා වගේ එන විදිහ. අපි මෙතනට ආපු දවස හරිම සීතල දවසක්. ඉතින් අපි ice skating session එක ඉවර වෙලා hot drink එකක් බොන්න ආවා. Christmas holidays වල මගේ යාළුවාව යාගේ family එකත් එක්ක අපි visit කරන්න. අන්තිමට ගෙන ආපු vlog එක London Christmas lights බලන්න ගිය vlog එක ඒ ගමන ගියත් ඒගොල්ලොත් එක්ක මේ ගමන ආවෙත් ඒගොල්ලොත් එක්ක. But you enjoyed, no? You're a champion, you didn't fall. I fell. It's a shame, isn't it? So did mine. ඊට පස්සේ අපි මෙතන තිබුණු අනිත් සෙල්ලම් ටික කරන්න පටන් ගත්තා. මමයි අක්කි බබයි එක බම්පර් කාර් එකක ගියා. සෞම්‍ය නංග බබත් එක්ක තව එකක ගියා. අක්කි බබා ඇත්තටම ලයිසන්ස් ගත්ත දවසක පැසෙන්ජර් සීට් එකේ නම් එයත් එක්ක යන්නේ නැහැ කියලා මම එදා හිතාගත්තා. ඊට පස්සේ කලේ මේ දවසේ ගත්ත බයම රයිඩ් එක. මේ රයිඩ් එක මම එක්ස්පෙක්ට් කරපු තරම් බය හිතුනේ නැහැ. Hold tight, here we go! Here we go! උදේ 10ට විතර මෙතනට ආපු අපි එදා මෙතනින් පිටත් වෙනකොට වෙලාව හවස 4ට විතර ඇති. හැමෝම හොඳට එන්ජොයි කළා. මං හිතනවා vlog එක බලපු ඕගොල්ලොත් එන්ජොයි කරන්න ඇති කියලා. ආදරෙන් මතක් කරනවා අපේ channel එක තවමත් subscribe කරලා නැතිනම් our UK Story YouTube channel එක subscribe කරන්න කියලා. voice කරපු නැති තව vlog එකක් තියෙනවා ඉක්මනටම අරගෙන එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.